හැමෝම සාදරයෙන් පිළිගන්නවා TC ටෙඩ්‍රෝඩි channel එකට. අද ඔයාලට කියලා තියෙන්නේ මෙන්න මේ app එක use කරලා කොහොමද Crash game එකේ code එක හරියටම බලාගන්න කියලා. ඒ කියන්නේ මේ app එක use කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ app එකෙන් මේක තමයි app එක. මෙතන තියෙන්නේ මේ තමයි app එක. මේ අපි අද ඉන්නේ 888 star එකේ. මේකෙන් ඔයාලට ගන්න තියෙන්නේ මේකේ crash node එක මේ time එකේ type කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ signal එක generate කරලා පෙන්නනවා. ඒ ගානින්ම නෑ සාමාන්‍යයෙන් ගාන පෙන්නනවා. ඒ ගානින් ඉතින් අපිට ගමන දෙන්නේ අපි බලමු හරියට මෝඩ් එකක් කීයද යන්නේ කියලා මේක ටයිප් කරලා බලමු ක්‍රෑෂ් ගේම් එකේ මෝඩ් එකක් කීයද යන්නේ කියලා. ඒක මම මේක ටයිප් කරලා අද පෙන්නනවා මේ කොහොමද යන්නේ කියලා. ඕන කට්ටිය ඉන්නවනේ මේ ඇප් එක මට මෙහෙජ් එකක් දාන්න මම ගොඩක් කට්ටිය කියලා තිබුණා මේ රිවිව් එක හරියට පැහැදිලි නැහැ කියලා. ඒක තමයි අද මේ ෆෝන් දෙකේම කරන එකක් වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට. බලමු යන ලොකු රවුන්ඩ් 7.83. ඔන්න ගයිස් ඒ රවුන්ඩ් එක මම දුන්නා. මට පෙන්නනවා 1.12ත් 1.56ත් අතර කෙනීට වැඩි කියලා. උතර බලන්න ඔයාලා ගායිස් ඒ රවුන්ඩ් එකත් වින් මේ පේන ඔයාලා ගිය රවුන්ඩ් එක පෙන්නන රවුන්ඩ් එක මේ 7.83 ටයිප් කරේ 1.56ත් ඊට වැඩි ගණක් අතර යනවා කියලා ඒක හරි. අපි බලමු තව රවුන්ඩ් එකක් ටයිප් කරලා 6.10 6.10 පොඩ්ඩක් වීඩියෝ එක අපහැදිලි පොඩ්ඩක් ගණන් මොකද කැමරා හරියට පොඩ්ඩක් අවුල් එකයි. බලමු 6.10ට වෙන්න නෝඩ් එක යනවා 1.12ත් 1.57ත් අතර වැඩි. ඒ රවුන්ඩ් එකත් අපි වින්. ඒකත් ගියා 2 ගන්න තව යනවා. ඒකත් ලොකු රවුන්ඩ් එකක් යන්නේ. අපි බලමු තව මේ වෙලාවත් එකම වෙලාවක මේ මොනවද එඩිට් කරලා එහෙමනේ එකම වෙලාවට මේ 11:56 දෙකෙන් වෙලාව. අපි බලමු තව රවුන්ඩ් එකක් ටයිප් කරලා. දැන් පොඩි රවුන්ඩ් එකක් ටයිප් කරලා බලමු කොහොමද. ඔයාලා මේක කරන්න ඕනේ මේ ඇප් එකේ පෙන්නන නෝඩ් එක ගානේ තිබ්බම ඔයාලා ඒ ගානින් ගන්න ඕනේ. ඒ කියන්නේ වැඩි ලොකු ගණන් යන්න තියන්න හොඳ නැහැ. 1.50ට වගේ අඩුවෙන් පෙන්වන්න මේ ඇප් එකේ ටයිප් කරාම. ඒ කියන්නේ ඔන්න ඔක 1.99 ටික මේක ටයිප් කරලා බලමු. ඔනේ රවුන්ඩ් එකත් මම දුන්නා. මේක තාම රවුන්ඩ් එක ජෙනරේට් කරනවා. මේක 1.35ත් 1.52ත් අතර කියලා පෙන්වන්නේ. අපි බලමු. ඔයාලා එතකොට කරන්න ඕනේ 1.20න් 30න් වගේ රවුන්ඩ් එක ගන්න. මම කිව්වේ හරියටම 48න් ක්‍රෑෂ් වුණා. මෙතන හරියටම 48ට පෙන්නවුවා. බලමු තව රවුන්ඩ් එක ටයිප් කරලා. දැන් රවුන්ඩ් එක ගියා මොකද මම ටයිප් කරලා පෙන්නනවා ඔයාලට. මේ තියෙන ඇප් එක ගයිස් මෙතන උඩින් තමයි මෙතනින් තමයි ටයිප් කරන්න තියෙන්නේ. මෙතනින් ඩන් දුන්නාට පස්සේ මෙතනින් OD එක ජෙනරේට් වෙලා පෙන්නනවා. බලමු තව රවුන්ඩ් එකක් මේව කරලා මම ඔයාලට රවුන්ඩ් 10ක් විතර කරලා පෙන්නනම් කොහොමද වින් එකක් ගන්න කියලා. මේ ඇප් එක යූස් කරලා ඔයාලගේ මේ ප්ලේ කරනවා ලොස් නෙමෙයි ප්ලේ කරන්න පුළුවන්. මොකද මේකේ හරියටම රවුන්ඩ් එකකින් තමයි පෙන්නන්නේ. ඒ ගානින් ඔයාලට ගත්තොත් වින් එකක් ගන්න පුළුවන්. බලමු මේ ගයිස් අපි මේකට බෙට් එකකුත් දාමු. රුපියල් 1000ක බෙට් එකකුත් දාලා ඉන්නේ. බෙට් එක පොඩ්ඩක් පැහැදිලිලා ඇති ඔයාලට බලමු මේක ටයිප් කරලා 26.96 26.96 යන්නේ. මම බෙට් එකක් දානවා. බෙට් එකක් දාලා තියෙන ගයිස් 1.34ත් 1.56ත් අතර කියලා පෙන්නන්නේ. අපි බලමු 1.36ත් 1.54. ඔන්න ඊට වැඩි රවුන්ඩ් එක ගියා. ඒතකොට ඔයාලා කරන්න ඕනේ ඒ කියන ගානේ රවුන්ඩ් එක ගන්න ඕනේ. මේ තියෙන්නේ. මේ දෙන්න ගයිස් අපි එකත් වින් 5.66 ගහලා බලමු. 5.66 මම බෙට් එකක් දානවා. බෙට් එක දැම්මා. වෙන්න 1.27ත් 29ත් අතර බලමු රවුන්ඩ් එකක් ගහලා ඉන්නවා හරියටම තව එකක් බලලා පෙන්නන්න ඒක පොඩ්ඩ වෙලා ගියා. පොඩ්ඩ අර ෆෝන් දෙකෙන්ම කරන නිසා පොඩ්ඩක් අමාරු එකම එකකින් කරනවා වගේ නෙමෙයි දෙකෙන්ම කරන එක. 1.29 මොන මේ කෝඩ් එක කරා ඉතින් රුපියල් 1000ක බෙට් එකක් දාලා තින්නේ. 1.77ත් 1.99ත් කියලා පෙන්නන්නේ. ඒතරවල කරන්නේ 1.30ත් 50ත් අතර ගණනකින් ගන්න වැඩි දුර යන්න එපා. ඔන්න ගයිස් මේ බෙට් එකත් අපි වින්. මේකේ පෙන්නවා මේ තියෙන 1.29ට ගියා 1.77ත් 99ත් අතර පෙන්නවා. මම ගයිස් 1.90 වගේ තමයි බෙට් එක ගත්ත ඒක වින්. මේ රවුන්ඩ් එක තාම දුර යන මේ ඇප් එකෙන් අනිවාර්යෙන් ගේම් එකක් ගහන්න පුළුවන්. 10.37 මම මේක ටයිප් කරලා පෙන්නන්නම්. බෙට් එකකුත් දානවා. මම කීයද පෙන්නනවා කියන්නේ 1.35ත් 1.52ත් අතර. මේකෙන් ගයිස් පොඩි පොඩි ගණන් පෙන්නන්නේ. මම 1.30න් වගේ මම ගත්තා. ඒක 1.35ත් 52ත් අතර පෙන්නවයි. මේ රවුන්ඩ් එක ක්‍රෑෂ් උනේ. ඉතින් මේ රවුන්ඩ් එක ක්‍රෑෂ් උනේ 2.11න්. ඒකත් වින් ආවේ එතකොට. බලමු ගයිස් මම තව රවුන්ඩ් එකක් වලට පෙන්නලා ඉන්නම්. මේ ඇප් එක යූස් කරලා අනිවාර්යෙන් ඔයාලට වින් එකක් ගන්න පුළුවන්. ඕන කට්ටිය මට මෙහෙජ් එකක් දාන්න. ඇප් එක පොඩි ගාණක් වෙන්නේ. මේ තව ඔයාලට කියන්න දෙයක් තියෙනවා 888 අලුත් ගේමක් හදන්න ඕනේ මේ ඇප් එක යූස් කරනවා නම් මොකද මේක මේ මම අලුත් ප්‍රොමෝ කෝඩ් එකකින් තමයි මේ හැමෝටම දෙන්නේ මේක.
7.30 මම මේක ටයිප් කරලා පෙන්නන්නම්. බෙට් එකකුත් අපි දාලිමු. 2.28ත් 3.1ත් අතර පෙන්නන්නේ. බලමු මේ රවුන්ඩ් එක කීයද කියලා guys. 1.66 වෙන්නවුවේ. ඒක විතරයි පොඩි ලොස් එක කිරියේ. මොකද ඒක මට කලින් ගන්න බැරි වුණා. අපි තව බෙට් එකක් දාමු 1000ක. ඉතින් තව රවුන්ඩ් එකක් මම ටයිප් කරලා පෙන්නන්නම්. ෆෝන් එකකින් කරන නිසා පොඩ්ඩක් අපහැදිලි ඇති වීඩියෝ එක ඔයාලා පොඩ්ඩක් හරියට ඉමීට බලලා වීඩියෝ බලන්න පොඩ්ඩක් කොහොමද ඇප් එක හොඳයිද කියලා. අනිවාර්යෙන් ගේමක් ගහලා මොකද අපි නිකන් හිතලා කියන්න බෑනේ මේ ගානට යන්නේ කියලා. ඒ නිසා මේ විදිහට ප්ලේ කරොත් අනිවාර්යෙන් ගේමක් ගහ ගන්න පුළුවන්. ඇප් එක ඕන කට්ටිය බලන්න මෙහෙජ් එකක් දානවා. මම වීඩියෝ එකක් අන්තිමට කියන්නම් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේකත් අපි ටයිප් කරලා බලමු කීයේ දැන් රවුන්ඩ් එක කියලා. මොකද එක ෆෝන් එකේ මම කලින් සැරේ වීඩියෝ එකක් කළා තිබ්බේ ඒක අපහැදිලි නෑ කියලා කට්ටිය දාලා තිබ්බා. 25.22 ඔන්න ඇප් එක ටයිප් කරා බෙට් එක දාගත්තා guys. 1.16ත් 1.27 අතර කියලා වෙන්නන්නේ. ඕනේ හරියටම 1.24 කැෂ් වුණා. කනේ ඇප් එකේ පෙන්නව ගාන හරියටම හරි. ඒ කියන්නේ ඔයාලා මේ ගානට අඩුවෙන් ගන්න ඕන. 26ට අඩුවෙන් 26ට අඩුවෙන් වගේ පෙන්නනොත් අර 10න් වගේ ගන්න ඕන. මම තව එක ටයිප් කරලා පෙන්නන්නම්. ඒ විදිහට තමයි ඇප් එකෙන් යූස් කරන්නේ. 1.53 මේකත් ටයිප් කරලිමු. 1.53 බෙට් එකක් දාලා ඉන්නම්. 1.61ත් 1.77 තමයි ඇප් එකේ පෙන්නන්නේ. අපි බලමු රවුන්ඩ් එක කීයද යන්නේ කියලා. මම guys එක 1.70 ගත්තා. මේ පේන තියෙන්නේ 1.61ත් 77 අතර ගන්න කියලා තිබ්බේ. ඒ රවුන්ඩ් එක වින් එතකොට අපි 1.74න් මම ගත්තා 2.4ට රවුන්ඩ් එක ගියා. මම තව රවුන්ඩ් එකක් විතර පෙන්නලා ඔයාලට කියන්නම් මේ ඇප් එක කොහොමද ගන්න විදිය වීඩියෝ එක අන්තිමට කියන්නම්. 1.40 බෙට් එකක් ඉස්සලා දාලිමු. 1.40 බලමු මේ රවුන්ඩ් එක කීයද පෙන්නන්නේ කියලා. 1.16ත් 1.27 ඒ අතරම ගාන පෙන්නවුවේ. මේ තියෙන රවුන්ඩ් එක මම කලින්ම ගත්තා. මොකද ඒ ගානින් පෙන්නනකොට ඔයාලා ඊට අඩුවෙන් ගන්න ඕන. මේකත් මම ටයිප් කරලා පෙන්නන්නම් 2.03 2.03 කරමට බෙට් යන්න දාගන්න බැරි වුණා. අපි රවුන්ඩ් එක බලමු කීයද එතන යන්නේ කියලා. 1.35 52ත් අතර වෙන මේක රවුන්ඩ් එක වින් 2.53 බෙට් එකකුත් දාලා ඉන්නම්. පොඩ මේක ඇප් එකේ කවුන්ට්ඩවුන් ලෑන 1.53 බලමු. 2.47 2.63 අතර වෙන එකට දාගන්න බෑ මොකද බෙට් එක කැන්සල් වුණා. අපිට මෙහෙම ගියොත් දැන් 1.20 මේ ලොස් එකකට ගිහලා අනිත් ඔක්කොම වින්. ඔයාලා මේ විදිහට ඇප් එක යූස් කරන්න ඕන අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. ඕන කට්ටිය වෙන මෙහෙජ් එකක් දාන්න. මම තව පොඩ්ඩකින් කොහොමද ගන්න කියලා කියන්න. තව එක බෙට් එකක් ඔයාලට දාලා පෙන්නන්නම්. ඇප් එකේ හරියට මේක ටයිප් කරලා පෙන්නන්නම් කොහොමද මේකෙන් වින් එකක් ගන්න කියලා. ඔයාලා සාමාන්‍යයෙන් 1.50 ගාන වගේ පෙන්නන්නේ ඊට ලොකු ගානකින් ගන්න 1.06 බලමු මේ රවුන්ඩ් එක කීයද යන්නේ කියලා. 34ත් 57ට කියලා දැන් පෙන්නන 1.34ත් 56 දැක්කනේ guys. ඊට අඩුවෙන් ගන්න ඕන. ඒතකොට ඒකත් බලන්න ගියාට අපි ඒකත් වින්. මොකද මේ කියන ගානින්ම නෙවෙයි ගන්න ඕන. මේට අඩුවෙන් පොඩි ගානකින් තමයි ගන්න ඕන. මම තව රවුන්ඩ් එකක් පෙන්නන්නම්. අපි ඊළඟට දැම්ම බෙට් එකක් දාලා තිබුණා. ඒතකොට මේ රවුන්ඩ් එක මේව කරගන්න ලේසි. බලමු 1.89 1.89 මේකත් ටයිප් කරනවා. මම බෙට් එක දාලා තියෙන එහා පැත්තෙන් 1.12ත් 57 අතර කියලා දැන් පෙන්නන. අපි බලමු රයිස් රවුන්ඩ් එක කොහොමද යන්නේ කියලා. දැක්කම හරියටම 1.20න් ක්‍රෑෂ් වුණා. ඒ කියන්නේ මීට වැඩි අඩු ගානකින් ගන්න ඕනේ. මේ මෙතන උඩින්ම තියෙන්නේ 1.12 ඊට වැඩි අඩු. ඒ ගාවගේ තියෙදි නම් ඔයාලා බෙට් එකක් දාන්න. ඊට පස්සේ පෙන්නන්න ඕන නිසා දැන් එහෙම කරේ. මේ තව රවුන්ඩ් එකක් මම පෙන්නන්න ඔයාලට කොහොමද ගන්න කියලා. 1.51 51 ගියවුවා. මම මෙතනින් සිග්නල් එක ජෙනරේට් වෙන්න දැම්මා. මෙතනින් බෙට් එක දැම්මා. 1.77ත් 1.95ත් අතර තමයි පෙන්නන්නේ. බලමු මීට අඩුවෙන් කොහොමද රවුන්ඩ් එක යන්නේ කියලා. 1.26න් ගියේ. අඩුවෙන් පෙන්නනකොට පොඩි ගානකින් ගන්න ඕන. ලොස් 2යි දැනට අපි ගියේ. ඔයාලා මේක ටයිප් කරනත් මේ දෙකට වැඩි රවුන්ඩ් එකක් ගියාට පස්සේ ඊට පස්සේ යනවා නේද රවුන්ඩ් එක. ඒ රවුන්ඩ් පස්සේ ඉඳලා මේ ඇප් එකේ මේව කරන්න ඕන. කියන්නේ දෙකට වැඩියෙන් ඕන දැන් දෙක පාස් කරලා රවුන්ඩ් එකක් ගියා. ওই රවුන්ඩ් එක ගියාට පස්සේ ඕක මේක ඇප් එකේ ටයිප් කරනවා. 4.43 නේ. 4.43. එතනින් පස්සේ රවුන්ඩ් එක තමයි මේකේ මේව කරන්න ඕන. බලමු
1.35ත් 1.57 අතර පෙන්නනවා. අපි බලමු මේ කීයද යන්නේ කියලා. දැක්කනේ guys ඒකත් තියෙන්නේ. මේ පීනේ පෙන්නව ගාන මේ යන ගාන. එහෙනම් ඕක තමයි අද ඇප් එකේ රිවිව් එක. ඔයාලා මේක බලන්න හොඳට වීඩියෝ එක බලලා මට මැසේජ් එකක් දාන්න. මේ මම පල්ලේ ඉන්න වස්තු නම්බරේ දාලා තියන්නම්. මේ ඇප් එක ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන පොඩි දේ මොකද මේ මම පල්ලෙන් දාලා තිනවා 880 ටෙස්ටා එකේ මේ රෙජිස්ටර් ලින්ක් එකකුයි ප්‍රොමෝ කෝඩ් එකකුයි TC1214 මම යටින් දාලා තියන්නම්. ඔයාලට කරන්න තියෙන්නේ මේ account එකෙන් ප්‍රොමෝ මේ මම දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා 880ට අලුත් ගිණුමක් හදා ගන්න ඕන. මොකද මේක මම ඇප් එක මේව කරපු නිසා මගේ එකට තමයි වැඩ කරන්නේ. කියන්නේ ප්‍රොමෝ කෝඩ් එකට. ඔයාලා මේ විදිහට ප්‍රොමෝ කෝඩ් එකක් හදාගෙන sorry guys වැරදුනා. මේ ඔයාලා account එකක් හදාගෙන ඒකට මේ මම දාලා තියෙන ප්‍රොමෝ කෝඩ් එක දාලා යූස් කරන්න ඕන. කියන්නේ ඔයාලා කෙලින්ම ගියාට පස්සේ තියෙනවා මේ රෙජිස්ටර් ලින්ක් එකක්. ඒකෙන් ගියාට පස්සේ ඔයාලා එතන ටයිප් කරන්න දෙනවා ප්‍රොමෝ කෝඩ් කියලා. එතන ගන්න ඕන TC1214. මම ඒක යටින් දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මේ මට මේ ප්‍රොමෝ කෝඩ් එක ගහපු තැන මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේ ෆොටෝ එකක් ගහලා මට එවන්න ඕන. ඒකවල ඔයාලා මේ guys ඒකට දාගන්න ඕන මේ account එකට රුපියල් 500ට වැඩියෙන් ඩිපොසිට් එකක්. අවම 500ක් හරි දාන්න ඉවරලා මට මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න ඕන. මම ප්‍රොමෝ කෝඩ් එක දාලා account එක හැදුවා. මේ අලුත් account එකට මේ 880 එකට රුපියල් 500කුත් ඩිපොසිට් එක දැම්ම කියලා. ගොඩක් තියෙන කට්ටිය නම් ලොකු ගාණක් දාගන්න. සාමාන්‍ය අවම කට්ටිය නම් රුපියල් 500ක්වත් තියෙනවනේ account එකේ. ඒකවල ඉවරලා මට මැසේජ් එකක් දාන්න මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා ඊට පස්සේ මම ඇප් එක හැමෝටම ෆ්‍රී ලබා දෙන්නේ. මේක ෆ්‍රී ලබා දෙන්නේ. කිසිම ගාණක් අය කරන්නේ නැහැ. මොකද මම කලින් මේක මේ රිවිව් කරන්න හිටියා පොඩ්ඩක් වැඩත් එක්ක බැරුණා. ඊට පස්සේ මම මේක රිවිව් එකක් ගෙනාවේ. ඔයාලා කරන්න ඕන මුලින්ම මේ විදියට අලුත් account එකක් හදලා ඉවරලා මට මේ ප්‍රොමෝ කෝඩ් එක ගන්න තැන මගේ ප්‍රොමෝ කෝඩ් එක ගහලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න ඕන. මේ 11 එකට ඩිපොසිට් එකකුත් දාගන්න අවම 500ක් උඩරිම කියන වල කැමති ගානක් දාගන්න. 11 මට ස්ක්‍රීන්ෂොට් එක ගහලා තැන් දෙකේම එවන්න. මම ඊට පස්සේ ඇප් එකේ එවන APK එකක් තියෙන්නේ මේක. මේ ඇප් එකේ APK එකක් තියෙන්නේ. ඔයාලට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. මේ එන අදට වීඩියෝ නවත්තන හැමෝටම ජාන් ආවා. මම කෝල් එකකින් account එකක් කරන පොඩි මේ වැඩකුත් කරගෙන යනවා. ඔයාලා කැමති කට්ටිය නම් මැසේජ් එකක් දාන්න. මොකද ගොඩක් කට්ටිය කියලා තිබ්බා මේ account එකක් අප් කරගන්න වෙගෙන අපි හැමදාම ඩිපොසිට් එක දාන විතරයි ලොස් කියලා. ඔයාලා මේ මට මැසේජ් එකක් දාන්න මේ ඔයාලගේ account එක අප් කරගන්න තියෙනවා. ඕනම site එකක් අප් කරනවා. 880ට 1xbet milbet ඕනම එක. හැමෝම මට මැසේජ් එකක් දාන්න මේ account එක අප් කරගන්න කැමති අය. නාදර වීඩියෝ නවත්තන ඇප් එක ඕන කට්ටියට මට මැසේජ් එකක් දාන්න. පන්ලයින් මම නම්බරේ දාලා දෙන්න මේ තියෙන ඇප් එක. මේ site එක දැන් අපි ප්ලේ කරේ. නාදර වීඩියෝ නවත්තන හැමෝටම ජාන් ජාන් වේවා.